ඉතින් ඔයාලා ආයෙත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා රයිඩ් විත් තිරංග YouTube channel එකට. හරි ඉතින් මම කලින් කිව්වා වගේම part 1 එකේ part 2 එකේ කිව්වා වගේම අපි මේ යන්නේ උණවටුනේ beach එකට. මොකද අපි water diving කරන්න තමයි අද දවසේදී මේ ගමන යන්නේ. ඉතින් අපි මෙහෙම මේ පාරේදී ඉස්සරහට ගියා. මේ පාර ලස්සන පාරක්. මේ පාරේ තමයි මේ අපි diving කරපු ඒ location එකට යන්න තියෙන්නේ. අපි කෙමෙන් මේ විදිහට ඉස්සරහට ඇදුනා. හරි ඉතින් අපි මේ විදිහට ආවා අපේ ෆයිනල් ලොකේෂන් එක වෙච්ච වෝටර් ඩයිවිං කරන මේ ලොකේෂන් එකට උණවටන බීච් එකට. අපි මෙතනදී ඒගොල්ලෝ අහනවා අපෙන් කලින් අපිට මොන හරි සර්ජරි හරි මේ කරලා තියෙනවද, ඒ වගේ මොන හරි මේ වෙද්දී අසනීප තත්ත්වයක් මොන හරි තියෙනවද, ඒ දේවල් සම්බන්ධයෙන් අහනවා. හතර දෙනා වීරයෝ වගේ ආවට වෝටර් ඩයිවිං කරනවා කියලා. හැබැයි දැන් තමයි පොඩ්ඩක් කට්ටියෙන් බය වුතුනේ. මොකද කොළ ටික දකිද්දී ඔයාලට මොනවද මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ? ඔයාලට මෙතනින් පස්සේ මොනවා වේද? මොකද? මටද? ඔව් ඔව්. යට බර්ත්ඩේ එක. මන්න බුදුන් සතුටක් දැනෙනවා. ගොඩක් කාලෙ මෙතන අවතින් චන්දන කියන ඔය කට්ටියට මාරම සතුටු වෙන දවසේදී මාස 6කට පස්සේ මේ ආපු අපේ මේ ගමන ගැන මම ඇත්තටම සතුටුයි. අපි බලමු කොහොම හරි ගොඩ එන්න. කොහොම හරි ගොඩ එන්න. මල්ලි මොනවද කියන්න තියෙනවද? කියන්න ඕනේ නෑ නේ ගොඩ එන්න. හරි ඉතින් අපි මේ විදිහට ඒ දේවල් ටිකත් ෆිල් කරලා ඉවරලා අපි ඒගොල්ලෝ දුන්න ස්විමින් කිට් එක අපි මේ විදිහට ඇඳ ගන්නවා. අපිට අවශ්‍ය කරන දේවලුත් අපි මෙතනදී සිලෙක්ට් කර ගන්නවා. හරි ඉතින් මේ අයියලා මෙතනදී හරියම අපිට සුහදව මෙතනදී අපිට කතා බහ කරලා මේ හැම දෙයක් ගැනම අපිට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඊට පස්සේ අපිව මුහුදට දාලා විනාඩි කිහිපයක් පුරුදු කරනවා මේකෙදී කොහොමද අපි වතුර යට ඉන්න ඕනේ දේවල් සම්බන්ධයෙන්. ඉතින් මේකෙදී අපි ওই ගමනේ යන්න ඒ බෝට් එක යන වීඩියෝ එක තමයි මට මේ බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් කාලයක් තිස්සේ අපි ප්ලෑන් කරලා යන්න ලැහැත් වෙලා අපි ඔන්න ආවා. අපි අන්තිමටම අපේ ආසාව ඉෂ්ට කරගන්න වෙන විදිහට තමයි වාට වතුර යට බලා ගන්න පුළුවන් මාරම ලස්සන පරිසරයක්. හැබැයි මේ කාලේ අපි ආවට මේගොල්ලෝ කියනවා නොවැම්බර් දෙසැම්බර් ඒ කාලේ වගේ තමයි මේ පළාතට අනිවාර්යෙන් එන්න ඕනේ. මේ වෝටර් ඩයිවිං කරනවා නම් ඒ වගේ කාලවල තමයි අපිට එන්න කියලා කියන්නේ. ඉතින් අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන ඒ වගේ කාලවල වලදී ඉතින් අපි මාරම සතුටකින් අපි ගොඩට ඇවිල්ලා මෙන්න මේ විදිහට පොඩි කතා බහ ටිකක් කරා. බලමු කට්ටියන්ගේ ෆීඩ්බැක් ටික කොහොමද කියලා. ඉතින් චන්දලයා කොහොමද ගමන? සුපිරි අත්දැකීම ගත්තේ ඇඳුම් මාරු කරලා. චන්දන කියන්න ඔයාගේ අත්දැකීම මොකද? පුදුමාකාර සතුටක්. හරි ඉතින් මේ වගේ මේ අත්දැකීම ගැන කියනවා මාරම සතුටක් දැනෙන්නේ අපේ හැම කෙනෙක්ටම. ඉතින් අපි මේ අත්දැකීම ඉවරලා අපි ආවා තවත් ලස්සන තැනක් වෙච්ච ජංගල් බීච් එකට. අපි මේ විදිහට මේ පාර ඉස්සරහට ඇදුනා. ඉතින් මේකෙදී ජංගල් බීච් එක ගැන කිව්වොත් එහෙම මාරම ලස්සන ලොකේෂන් එකක් තියෙන්නේ. මෙන්න මේකෙදී මේ පාරේ තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. ඇයි මේකයි ජංගල් බීච් කියලා කියන්නේ? මොකද කැලයක් මැදින් යන්න තියෙන්නේ. මාරම ලස්සන ලොකේෂන් එකක්. ඉතින් අපි මෙතන මේ ලස්සන සුන්දරත්වය අත්විඳලා ඉවර වෙලා අපි විනාඩි කිහිපයකින් ආයෙත් ගියා. මොකද අපි ගොඩක් දුර ගෙවාගෙන ආපු හින්දා අපිට ඉන්න තැනක් අපි හොයාගන්න ඕනේ. කියන්නේ රූම් එකක් අපි හොයාගන්න ඕනේ. ඉතින් අපි මේකෙදී වාට බලා ගන්න පුළුවන් අපි රූම් එකක් හොයාගත්තා. එතන පොඩ්ඩක් අපේ ගමන් විඩාව නිමාගෙන ඉවරලා ආයෙ අපි ගාලු කොටුවට එන්න මෙන්න මේ විදිහට පිටත් වුණා. වාට බලා ගන්න පුළුවන් මේ ගාල්ලේ ටවුන් එක මැද්දෙන් අපි මේ විදිහට ගාලු කොටුවට පිටත් වෙනවා මේ ටයිම් එකේදී. හරි ඉතින් මේ ස්ථානයේත් අපි සුන්දරත්වයක් දැකපු හින්දා අපි මේ වෙලාවෙත් අපි මෙතන විනාඩි කිහිපයක් අපි ගත කරන්න අමතක කළේම නැහැ. ඇතින් පේනවා සරුංගල් ඒ වගේම මුදුරල් එනවා අපිට. මොකද මාරම ලස්සන දවසක් වුණා මේ අද දවස කියන එක. ඉතින් මේකෙදි ගාල්ලේ ගත කර දවස
හරි ඉතින් අපි ওই විදිහට උතනත් ඉඳලා ඉවරලා අපි ගාලුකොටුවට ආවා 6:00 7 වගේ ඒ ටයිම් එකේදී අපි මෙන්න මේ විදිහට ගාලුකොටුවට ආවා. ඉතින් මේ ලයිට් එළියයි මුහුදු රැළ ඒ වගේම ඉර වැහැගෙන යනවා. ඒ හැම දෙයක් එක්ක මාරම ලස්සනක් තියෙන්නේ මේ ලොකේෂන් එකේ. මෙතෙන්ට ගියපු කෙනෙක් දන්නවා ඇති මෙතන තියෙන සුන්දරත්වය. හරි ඉතින් මම ඇහුවා ওই විදිහට මගේ යාළුවන්ගේ ෆීඩ්බැක් ගැන අද දවස ගැන. අපි බලමු යාළුවෝ මොනවද කියන්නේ කියලා. මේ ගාල්ුවේ සුත්තර ගලුපු ගාල්ලේ ලස්සන තැනක් විච්චි ගල්කොට ඉදම් වෙලාව රාත්‍රී ඉතර ගෙනවා ඉතින් චන්දුල අත්තාතකරවට මුණාව කියනදීම අජ කත දයි සුපිරි ඒකන ආතායකට ගොඩක් කල්ලෙද සඳ එනේද ඔච්චේටයක් තියෙන දවසුපරි සුපිරිම චන්ද්‍ර මුණාල කියන්න තිය නැදවස ගැන මන්නන්නේ ඇතරම අප දා සන්ුවේ බාපාවක් හොන්ඩයිකින් කරන්න අපි අද ඒකත් කලා අන්තකට අපි ඉන්න කාල්කුටේ ඒලායි සීතල අන්තර ඇඟිමත් තියෙන්නේ ඒක කී වචනෙන් පිට කරන්න බැහැ මාත් කැමතින් ඔයාලා ට්‍රැවල් කරන්න එහමතන ඇවිදින්න උපම සුභාදාමත් එක්ක එකතු වෙන්න ඇංගව් මල්ලි ඕ ඔල්ලා වැටල ඒ වරෙන් මල්ලි වාට මොනල් කියන නදවතන පොඩි දෙයක් කියන පොඩි වචන කලක් දෙන්න තුපිලි ඔව ජීරවන ඔය විදිර අදවත කිවිල යනවා හරි ඉතින් අපි ওই විදිහට ගාලුකොටුවේ ඉස්සරහට ඇදෙද්දී ගාලුකොටුවේ උඩ ඉඳන්ම බලන්න පුළුවන් මෙන්න මේ පිට්ටනිය දිහා පිට්ටනිය ලස්සන ක්‍රිකට් මැච් එකක් යනවා මේකෙදි විනාඩි 5ක් 6ක් පැය භාගයක් විතර මේ ක්‍රිකට් මැච් එක දිහා බලාගෙන ඉඳලා ඉතින් අපි එතනින් එහාට ගමන ආරම්භ කරා. හරි ඉතින් අපි ওই විදිහට මෙතනින් එහාට ගාලුකොටුවෙන් ඒ ගමන අවසන් කරා. අපි රැයට කෑමේ කාලේ වෙලා මේ විදිහට මේ ගමන අවසන් කරා. අපි එතනින් එහාට හම්බෙමු මේකෙදි මාතරට අපි යනවා හෙට උදේම. අපි බලමු මේකෙදි මොනවද අපි මාතරට ගිහිල්ලා අපිට බලන්න තියෙන්නේ මාතර තවත් ලස්සන තැන් මොනවද බලන්න තියෙන්නේ කියලා. හරි ඉතින් ඔයා මෙච්චරලා මේ වීඩියෝ එක බැලුවා නම් subscribe කරලා පොඩි සබ් එකක් දෙන්න. අපි ඉස්සරහට යන්න හැම කෙනෙක්ටම thank you. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන හැම කෙනෙක්ටම සුබ දවසක්.